ආන්දෝලනාත්මක රගර් පීඩක තජඩීන්ගේ ඝාතනයට අරුණ විධානගමගේ නොහොත් මිද්දනියේ කජ්ජා සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බව ඊයේ පොලිස් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් කජ්ජාගේ පුත්‍රයා වන ඉන්දුවර විධානගමගේ විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබෙනවා. උපුටා ගැනීම අරුණ විධානගමගේ නොහොත් කජ්ජා තජුදීන් ඝාතනයට සම්බන්ධ බවට පැතිරී යන අසත්‍ය තොරතුර නිවැරදි කිරීම. 2012 වර්ෂයේ මැයි 17 වන දින ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක තජුදීන් මහතාගේ ඝාතනයට මෙම වසරේ පෙබරවාරි 19 වන දින ඝාතනයට ලක් වූ අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දනියේ කජ්ජාද සම්බන්ධ බව ඊයේ දිනයේදී පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. පොලිසිය පවසන ආකාරයට වසීම් තජුදීන් පසුපස හඹා යන මෝටර රථයට නගන ලද පුද්ගලයා මිද්දනියේ කජ්ජා නොහොත් අරුණ ප්‍රියන්ත බව ඔහුගේ හිටපු බිරිඳ පිළිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදනය කර ඇත. තවද පොලිසිය පවසන ආකාරයට අංගලක්ෂණ මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහුගේ හිටපු බිරිඳ පිළිගෙන ඇත. පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දනියේ කජ්ජාගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්වා එම දර්ශනය සිටින්නේ තමන්ගේ සහෝදරයාද බවට අසන නැත්තේ ඇයි? තමන්ගේ දරු දෙදෙනා හා තමාගේ සැමියා හැරදමා වෙනත් පුද්ගලයෙකු සමග ගිය ගැහැණියකගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නේ ඇයි? අරුණ ප්‍රියන්ත නම් පුද්ගලයා 2012 වර්ෂයේදී මාර්ගාංක 176 නුගේගොඩ හෙට්ටියවත්ත මාර්ගයේ රැකියාව කළ බව ඔහුගේ සමීපතමයන් දන්නා කාරණාවක්. එහෙම තත්ත්වයක් තිබියදී ඔහුගේ සහෝදර සහෝදරියන්ගෙන් සාක්ෂි සටහන් කරගන්නේ නැත්තේ ඇයි? තවද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශනවල සිටින බවට හඳුනාගෙන ඇත්තේ අංගලක්ෂණ මගිනි. ඔහු ඉනට අත්තබා සිටින බව මගින් ඒ සිටින්නේ ඔහු බවට සිතීම විහිළුවට කාරණයකි. තවද අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය සඳහා ඔහු හා ඔහුගේ දරු දෙදෙනා හැරගිය බිරිඳ සහ ඇගේ අනියම් පෙම්වතාද මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැති පුද්ගලයාගේ සහෝදර සහෝදරියන්ට ඇත. එයට හේතුව වී ඇත්තේ අරුණ ප්‍රියන්ත හා දරු දෙදෙනා හැරදමා ගොස් සිටි බිරිඳ හා ඇගේ අනියම් පෙම්වතා වන සම්පත් රාමනායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද බැකෝ සමන්ගේ ප්‍රධාන සමාජිකයෙක් බවටද සාක්ෂි ඇත. තවද අරුණ ප්‍රියන්ත හා දරු දෙදෙනා හැරදමා ගොස් අනියම් පෙම සමග ඩුබයි රාජ්‍යයට ගොස් අරුණ ප්‍රියන්ත ඝාතනයට ප්‍රධාන සැකකරුවන් වන බැකෝ සමන් සමග සිටිය බවට පැහැදිලි සාක්ෂිද ඇත. එම නිසා මාගේ පියාගේ ඝාතනයට සහ මගේ සහෝදරයා හා මගේ සහෝදරියගේ ඝාතනයට මගේ මව වන අමීෂා බෙත්මි ඇයගේ අනියම් පෙම වන සම්පත් රාමනායක නම් පුද්ගලයා සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි ඇත. උපුටා ගැනීම අවසන්. මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.